Hallelujah. දැන් මම ආශිර්වාද කරන්න යනවා ඔබ දෑත් ඔසව ගන්න. நான் இப்பொழுது ஆசீர்வதிக்க போகிறேன் ඔබ கரங்களை වාඩි වෙලාම ඉන්න. நீங்கள் අමர்ந்து கொள்ளுங்கள். අන්තර්ජාලයේ ඉන්න අයට කියන්න CGC ශ්‍රී ලංකා YouTube channel එකට එන්න කියලා. இணையதளத்தில் இருப்பவர்களுக்கு சொல்லுங்கள் ඔබට ගෙදර ගිහිල්ලා මේ ආශාව හත් වතාවක් අහන්න පුළුවන්. இந்த பிரார்த்தனையை 7 தடவை கேட்க ඔබට முடியும். පුළුවන් මේ අද 2025 මැයි මාසේ 24 වෙනිදා අද ඔබට පුළුවන් හරියට ලංකා වෙලාවෙන් 1:15ට මම නිදහස් කර ආශිර්වාදය හස්සරයක් අහන්න. 1:15க்கு நான் விடுதலை செய்கிற அந்த ஆசீர்வாதத்தை 7 தடவை கேட்டுக்கொள்ளுங்கள். ස්වාමීන් වහන්සේ තුල ඕනම දෙයක් හස්සරයක් කරොත් තමයි ඒක ස්ථිර වෙන්නේ. ඒකයි මම ඔබට සූමය 7 පවා කියලා නියම කරේ. தேவனுக்குடாக 7 படியமாக அந்த காரியங்களை செய்ய கொடுங்கள். එතකොට ඔබ දවසට එක සැරයක් හෝ දෙසරයක් අහන්න 4 වඩා අහන්න පුළුවන් නම් තවත් හොඳයි. 7 தடவைக்கு மேலதிகமாக கேட்க முடிந்தால் நலம். දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් இயேசு கிறிஸ்துவின் வல்லமையான நாமத்திலே ආශා බලවම යේසුස්ගේ නාමයෙන් வானத்தை பூமியை படைத்த இயேசுவின் ස්වාමීන් වහන්සේ මේ යාච්ඡාවට සහභාගී වෙලා සිටින සියල්ලන්ගේ ආර්ථික සබලත්වය උදෙසා ආශිර්වාද කරනවා. பிரார்த்தனைக்குடாக இருக்கிற பிள்ளையுடைய வருமானம் செழிப்படைவதாக. ස්වාමීන් වහන්සේ උන් කරන කියන සියල්ලට යේසුස් වහන්සේගේ ලේවලින් ආශිර්වාද කරනවා. எல்லா காரியங்களும் இயேசுவின் ரத்தத்திலே ஆசீர்வதிக்கிறேன். මේ සුද්ධ අල්තාරේ මේ සුද්ධ අභිමුඛේ ඔවුන්ගේ ආර්ථිකය වළක්වන ඔවුන් ණය කරවන ආර්ථික ශාප මලපත් බන්ධන කඩාදමා මේ අත්වලට ආශිර්වාද කරනවා. வருமானங்களை அளிக்கிற அந்த கரங்களுக்கு கூட அவன் ஆசீர்வாதத்தை கொடுக்கிறான். ස්වාමීන් වහන්සේ මේ අත්වසවා සිටින සියල්ලන්ට මේ අන්තර්ජාලයේ සිටින සියල්ලන්ට ආර්ථිකව සඵල වෙන්න ධනවත් වෙන්න පොහොසත් වෙන්න ඔවුන්ගේ ව්‍යාපාර ඉහළින් ඉහළට යන ආශිර්වාද කරනවා. செழிப்படையும் அவருடைய வருமானம் உயர்ந்து செல்லவும் நாங்கள் ஆசீர்வதிக்கிறேன். යේසුස් වහන්සේගේ නාමයෙන් இயேசுடைய நாமத்திலே නුඹ ආර්ථික ශාපයක් යටතේ සිටීද? உம்முடைய வருமான சாபத்துக்குடாக නුඹට ආර්ථික සඵල වීමට එරෙහිව හූනියන් ශාප මලපත් බන්ධන අනවිඩ කොඩවිඩ තිබේද? உங்களுக்கு எதிரான சேவனை கட்டு சாபம் இருக்கிறதா? නාසරේ යේසුස්ගේ නාමයෙන් ඒ ආර්ථික ශාප ආර්ථික මලපත් ආර්ථික බන්ධන දුප්පත්කම් කාලකන්නිකම් විනාශ වෙන්න කරනවා. இயேசுவின் நாமத்தில் அந்த வறுமைத்தனமும் அந்த வருமான கட்டுகளின் சாபம் விடுதலையாவதாக. යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් இயேசுடைய ரத்தத்தின் வல்லமையிலே යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් இயேசுடைய ரத்தத்தின் வல்லமையிலே නුඹේ නිවසේ සියලු ස්ථාන සඵල කරනවා. எல்லா இடங்களையும் செழிப்படைய செய்கிறேன். නුඹ යම් ව්‍යාපාරයක් කරයිද ව්‍යාපාරය සඵල කරනවා. வியாபாரத்தை நான் செழிப்படைய செய்கிறேன். කුඹුරු කටයුතු පොල් කටයුතු භූමිය කරකටගෙන වගා කටයුතු කරන නුඹට සඵල වෙන්නට යේසුස්ගේ නාමයෙන් ආශිර්වාද කරනවා. நெல் உற்பத்தி பூமியின் விடயங்களை பெற்றுக்கொள்வதற்கு இயேசுவின் நாமத்தில் ஆசீர்வாதம் පිට கிடைக்கும். රටවල් වල සේවය කරමින් රටවල් වල ගොස් හම්බ කරන ඔබට ආර්ථික ශාපය ආර්ථික වද බන්ධන ආර්ථික මලපත් කඩලා නුඹට පිට රට සිටින නුඹ සඵල වෙන්නට යේසුගේ නාමයෙන් ආශිර්වාද කරනවා. வெளிநாடுகளில் இருக்கிறவர்கள் உங்களுடைய ஆர்த்திக விடயங்கள் வருமான சாபங்கள் உடைக்கப்படுவதாக. යේසුස්ගේ නාමයෙන් යෙහෝවා ජෛරය යන නාමයෙන් නුඹ සඵල වීමට ආශිර්වාද කරනවා. இயேசுவின் நாமத்திலே யெகோவா ஜைரா நாமத்திலே நீங்கள் செழிப்படைவீர்களாக. නුඹේ පියාගේ සිට නුඹගේ මවගේ සිට නුඹගේ සීයාගේ සිට නුඹගේ ආච්චිගේ සිට නුඹගේ පරම්පරා හතරක් සිට නුඹට ගලාගෙන එන දුප්පත්කම කාලකන්නිකම ණයබර නාස්තිකාරය පාළුව විනාශ කරන ශාප කඩනවා යේසුගේ නාමයෙන්. உங்களுடைய குடும்பத்தில் இருக்கிற கடன் வியாதிகளை கொண்டு வர எல்லா சாபங்களையும் இயேசுவின் நாமத்திலே நான் உடைக்கிறேன். යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් இயேசுடைய வல்லமையான நாமத்திலே නුඹේ ව්‍යාපාර විනාශ වෙලා යන නුඹ විනාශ වෙලා යන්ට උඹට යම් හුණියක් කරයත් නම් ශාපයක් කරයත් නම් බන්ධනයක් කරයත් නම් අනවින කොඩවින වැලිමතුරලා ලේ ශාප කරලා පොට වලට කටු ගහලා නුඹගේ ගෙදර හතර මායින් වලට දෙහි කපලා නුඹට මිනියලු දාලා වෙන යම් මුහුදු වැලි දාලා වෙන යම් හුණියමක ශාපයකට නුඹ අසු වෙලා සිටිනවා නම් යේසුස්ගේ නාමයෙන් ඒ ශාප කැඩිලා යන්ට නුඹේ ලාච්චුවට නුඹේ අල්මාරියට නුඹේ පර්ස් එකට දැන් මෙතන පර්ස් තියන අය ඔක්කොම උඩට උස්සන්න ඔබේ ක්‍රෙඩිට් කාඩ් අතට ගන්න ඒවා ඔක්කොම උඩට උස්සන්න ඔබගේ වොලට් එක උස්සන්න මම ඔබට ආශිර්වාද කරනවා ඔබගේ බැංකුවල බැංකු පොත් තිබෙනවා නම් අතට ගන්න යේසුස්ගේ නාමයෙන් ඔය ආර්ථික ශාප දැන් කඩන්න යනවා இயேசுவின் நாமத்திலே அந்த உங்களுடைய வருமான சாபத்தை நான் உடைக்க இருக்கிறேன். යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් இயேசுடைய வல்லமையான நாமத்திலே ජීවමාන යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් இயேசுடைய வல்லமையான தேவன் අනාගත நாமத்திலே වත්රුවරයාගේ ස්වාමීන් වහන්සේ මේ වොලට් එක ආශිර්වාද පිරී තිබෙන්නාසේම මේ ස්ථානයේ සිටින සියල්ලන්ගේ මුදල් පසින්බි පිරී ඉතිරි යන්නට යේසුගේ ලේවලින් ආශිර්වාද කරනවා. தீர்க்கதரிசியை போலவே இந்த இடத்தில் இருக்கிற எல்லாருடைய பர்ஸ்களும் நிறைந்த ஆசீர்வாதம் பெறுவதாக நான் ஆசீர்வதிக்கிறேன். ක්‍රෙඩිට් කාඩ් සඵල වෙන්නට ඩෙබිට් කාඩ් සඵල වෙන්නට මාස්ටර් කාඩ් සඵල වෙන්නට ඒ වගේම
සියලුම බැංකු කාඩ් සඵල වෙන්නට ප්‍රොසිටි වලින් දීලා තිබෙන කාඩ් සඵල වෙන්නට නුඹලාගේ සියලුම බැංකු ගිණුම් සඵල වෙන්නට යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹේ ගිණුම් වලට ආශිර්වාද කරනවා. அவர்களுடைய எல்லா வங்கி கணக்குகளும் செழிப்படைவதாக அவருடைய கடன் அட்டைகள் அவருடைய கார்டுகள் எல்லாம் செழிப்படைவதாக இயேசு கிறிஸ்துவின் நாமத்தில் ஏற்படு கட்டளையிடுகிறேன். කාටවත් අතපාන් නැතුව නුඹ කාටවත් ණය වෙන්නේ නැතුව නුඹ කාගෙන්වත් හිඟා කන්න නැතුව නුඹ හත් ගුණයකින් සඵල වෙලා 490 ගුණයකින් සඵල වෙන්නට මම යේසුස්ගේ නාමයෙන් නුඹේ ආර්ථිකයට නුඹේ පර්ස් එක පිරීලා ඉතිරෙන්න අල්මාරිය පිරීලා ඉතිරෙන්න නුඹේ සල්ලි දාන ලොකර් එක පිරී ඉතිරෙන්න නුඹේ බැංකු ගිණුම හැමදාම මුදල් වලින් පිරී ඉතිරෙන්නට මාගේ ආලේපය අනාගත වතුරුවරයාට ඇති සඵල කිරීමේ ආලේපයෙන් ආශිර්වාද කරනවා. தீர்க்கதரிசியுடைய அபிஷேகத்தையும் வல்லமை இப்பொழுது நாங்கள் விடுதலை செய்கிறேன். உங்களுடைய கணக்கு மிகுதி எந்த நாளும் பெருகுவதாக செழிப்படைவதாக. යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹේ නිවසට ගේන දේවල් වැඩි වැඩියෙන් පළදරන්ටත් නුඹේ ගහකොළ පළදරන්ටත් කෙත් වතු සාරවත් වෙන්නටත් නුඹේ වාහන සඵල වෙන්නටත් නුඹේ ව්‍යාපාර සඵල වෙන්නටත් නුඹට කර තිබෙන දේශේ මූසල ශාප ඇස්වහ කටවහ මිනිස්සු උඹට හරියන්න එපා කියලා කරපු මුඛ ශාප බන්ධන ආද දවසේ යේසුස්ගේ නාමයෙන් ඔබගේ වචනේ තිබෙනවා යමෙකුට සඵල වෙන්න ඕන නම් අනාගත වතුරුවරු කියන දේ විශ්වාස කර ඒක පිළිගන්න කියා ඔබ දෙකලේකම් පොතේ කිව්වා ස්වාමීනි අනාගත වතුරුවරු කෙරෙහි විශ්වාස කරන්නාට සඵලත්වයේද දෙවියන් වහන්සේ කෙරෙහි අදහා ගන්න විශ්වාස කරනාට ගැලවීමද දෙන දෙවියන් වහන්සේ ඔබ කියලා. தீர்க்கதரிசியை விசுவாசிக்கிறவனுக்கு எல்லா செழிப்பையும் கொடுப்பேன் என்று சொல்ல தேவனாய் இருக்கிறீர். ඒ නිසා අනාගත වතුරුවරයා මේ ශාලාවේ ඇතුළේ සිටින සියල්ලන්ටම යේසුස්ගේ නාමයෙන් සඵලත්වය 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 හත් ගුණෙන් ලැබේවා කියා ஆசீர்வாத කරනවා. தீர்க்கதரிசியானது சாலில் இருக்கிற எல்லாருக்கும் செழிப்படைவீர்கள் என்று ஆசீர்வதிக்கிறேன்.